අද අපි මේ යන්නේ අතීතයේ අපේ රටේ රාජධානියක්ව පැවති දඹදෙණිය ප්‍රදේශයට. මේ දඹදෙණිය රාජධානියක් වෙලා පැවති කාලයේදී තිබ්බ රජමාලිගාව සහ ඒ ප්‍රදේශය බලන්න තමයි අද අපි මේ යන්නේ. කුරුණෑගල මේගමුව මාර්ගය යනකොට අපට මේ දඹදෙණිය නගරය හම්බෙනවා. මේ නගරය හරහා ගොඩ දිනෙක ගමන් කරාට මේ යන අයගෙන් බහුතරයක් දන්නේ නැහැ මේ දඹදෙණිය කියන්නේ අපේ රටේ තුන්වන රාජධානිය කියලා. දඹදෙණිය නගර මැදේ ඉඳලා කිලෝමීටරයක් විතර ගියාම ඔයාට මේ රජමාලිගාව තිබ්බ ස්ථානය. එහෙම නැත්නම් රජමාලිගාගල මාලිගාගල කියලා හඳුන්වන මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. නමුත් ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න Google Map එකේ පෙන්වන ස්ථානය නෙමෙයි මේ මාලිගාගලට ඇතුල් වෙන හරිම ස්ථානය. මේ Google Map එකේ පෙන්වන ස්ථානයට ගිහිල්ලා තවත් මීටර් 500ක් විතර මෙන්න මේ වම් පැත්තේ පාර ගියාම තමයි ඔයා හරිම ස්ථානයට ළඟා වෙන්නේ. මෙතන දකුණු අත පැත්තේ ඔයාලගේ වාහන දාන්න ටිකක් විතර ලොකු කාර් පාක් එකක් තියෙනවා. ඒ වගේම වම් පැත්තෙන් තියෙනවා මේ මාලිගාගලට ඇතුල් වෙන ස්ථානය. මේ ගේට් එක ඇතුල් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ස්ථානය නිසියාකාරව පවත්වාගෙන යනවා. අපි දැන් මේ හැමෝම යන්නේ දඹදෙණිය රජමාලිගාව තිබ්බ ස්ථානය බලන්න. ඒ ස්ථානට යන්න ගියාම මෙන්න මේ විදිහට ඔයාලට කන්ද පාමුලේ ඉඳන්ම පඩිපෙළවල් හම්බෙනවා. ඒ වගේම තමයි මේ පඩිපෙළවල් දෙපැත්තේ ටිකක් කැලෑබද ප්‍රදේශයක් තියෙන්නේ. ඒ හින්දා අවු රශ්මියක් ඔයාලට දැනෙන්නේ නැහැ. පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. හරිම ලස්සනයි මේ ප්‍රදේශය. ඒ වගේම නිස්කලංකයි. ඔයාලට දැක්කම පේන ඇති මේ ගල්පඩි නිසියාකාරව ක්‍රමානුකූලව සකස් කරලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1232 දී තුන්වන විජයබාහු රජතුමා තමයි මුලින්ම මේ දඹදෙණිය තමන්ගේ රාජධානිය බවට පත් කරගෙන තියෙන්නේ. අවුරුදු 40ක් පුරා පැවති මේ රාජධානිය පිටත නගරය සහ ඇතුළත නගරය විදිහට කොටස් දෙකකින් සමන්විත වෙලා තියෙනවා. මේ ඇතුළු නගරය තමයි තිබිලා තියෙන්නේ දළදා මාලිගය සහ රාජමාලිගාව. පිටත නගරය ගැන කියනවා නම් මේ පිටත නගරය ආරක්ෂක බැමි තුනකින් සමන්විත වෙලා තියෙනවා. ගල් වලින්, මැටි වලින්, ලී වලින් තමයි මේ ආරක්ෂක බැමි සකස් වෙලා තිබිලා තියෙන්නේ. මෙන්න මේ වගේ ඉතාමත් හොඳ ආරක්ෂක සැලැස්මකින් තමයි මේ රාජධානිය ගොඩනගලා තියෙන්නේ. මේ විදිහට යද්දි මේ කන්ද මැද වගේ ඔයාලා ළඟා වෙනවා සුවිශේෂී ස්ථානයකට. මේ ස්ථානයේ පඩිපෙළත් එක්ක පටු මාර්ගයක් තමයි තියෙන්නේ. මේ මාර්ගය සකස් කරලා තියෙන යුද උපක්‍රමයක් විදිහට කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව තමයි විශාල සේනාවක් ආවත් මේ කන්ද මුදුනට යන්න ගියාම මේ පඩිපෙළ හරහා යන්න ඕනේ. නමුත් ඔවුන්ට එකපාර මේ ස්ථානය ඇතුල් වෙන්න බෑ. එක්කෙනා දෙන්න තමයි මේ ස්ථානය ඇතුල් වෙන්න ඕනේ. මේ විදිහට එක්කෙනා දෙන්න ඇතුල් වෙද්දි මේ උඩ ඉන්න ආරක්ෂකයින්ට පුළුවන් මේ ඇතුල් වෙන අයට පහසුවෙන් පහර දෙන්න. ඒ වගේම දැන් ඔයාලට මේ පේන විශාල ගල්, ඒ වගේම පල්ලෙහාදී ඔයාලා දකින්න නැති විශාල ගල් බැමි තිබ්බා. මෙන්න මේ වගේ දේවලුත් උපකාරී වෙලා තියෙනවා මේ ස්ථානයේ ආරක්ෂාව ඉහළ මට්ටමක පවත්වා ගන්න. අපි දැන් මේ රජමාලිගාව ආසන්නයටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලට දැන් මේ පේන ස්ථානය තමයි අතීතයේ රාජසභා මණ්ඩපය තිබ්බ කියලා විශ්වාස කරන්නේ. මේ ඔයාලට දැන් පේන්නේ රජමාලිගාව. නටමුන් තමයි අද අපට දකින්න හම්බෙන්නේ. මේ රජමාලිගාව තියෙන්නේ මේ කන්ද මුදුනේම නෙමෙයි, ඊට පොඩ්ඩක් පහළින්. මේ කන්ද මුදුනටම අපට යන්න පුළුවන්. මේ කන්ද මුදුනට ගියාම අපට සුවිශේෂී ස්ථානයක් බලා ගන්න පුළුවන්. මම ඒ කන්ද වලට ගියාට පස්සේ ඔයාලට පෙන්නන්නම්. මේ කන්ද මුදුනට යන්න තියෙන්නේ ගස් අතරින්. එහෙම යනකොට ඔයාලට පොකුණක් හම්බෙනවා. මේ පොකුණේ ජලය පැන් පහසුව සඳහා භාවිතා කරා කියලාත් විශ්වාස කරනවා. අපි දැන් කන්ද මුදුනටම ගිහිල්ලා බලමු කොහොමද මේ ප්‍රදේශයේ පේන්නේ කියලා. මේ කන්ද මුදුනටම ආවහම අපට බලා ගන්න පුළුවන් යම්කිසි ඉදිකිරීමක් මේ ස්ථානයේ තිබුණා කියන සලකුණු අපට පේන්න තියෙනවා.
ඒ වගේ මෙතන ඉඳන් බැලුවහම ඔයාලට පේනවා ඇති මේ අවට වටපිටාව හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේ ඔයාලට ඈතින් පේන්නේ වඩුවා කෙටුව ගල. මෙන්න මේ සම්බන්ධයෙන් තමයි මම ඉස්සෙල්ලා කිව්වේ සුවිශේෂී ස්ථානයක් බලා ගන්න පුළුවන් කියලා. මේ වඩුවා කෙටුව ගලටත් අපිට යන්න පුළුවන්. මම ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් කරලා මේ channel එකේ දාලා තියෙනවා. කැමති කට්ටිය ගිහිල්ලා බලන්න. විජේබාහු රජුරුව මේ වඩුවා කෙටුව ගල භාවිතා කරලා තියෙන්නේ හිරගයක් විදිහට කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම මේ අපේ ඉන්න මාලිගා ගලේ ඉඳලා වඩුවා කෙටුව ගල දක්වා උමම් මාර්ගයෙන් තමයි සිරකරුවන් රැගෙන ගියා කියලා විශ්වාස කරන්නේ. ඉතින් ඔයාලත් මේ දඹදෙණිය ප්‍රදේශයේ යනවා නම් අනිවාර්යයෙන්ම මේ ස්ථාන බලන්න යන්න. මේවා ඉතාමත්ම ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථාන. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දැනුමක් යම්කිසි ප්‍රයෝජනයක් ගත්තා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා අපිව subscribe කරන් යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න එන්නම්. හැමෝටම ගොඩක් ස්තුතියි.